හයි ඔයාලට කොහොමද මම සුලක්ෂණ හේමචන්ද්‍ර මං ඔයාලට අද කියන්න අරගෙන ආවේ මයි ලයිෆ් එක්ස්පීරියන්ස් එක. ඒ කියන්නේ මම මේ වෙනකොට මොනවද කරන්නේ කොහොමද මගේ එඩියුකේෂන් පැත්ත මැනේජ් කරගන්නේ ඒ හැමදේම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න තමයි අද ඇවිත් තියෙන්නේ. එතකොට ඔයාලට කියන්න තියෙන්නේ මම මේ වෙනකොට A level third shy එකට මුහුණ දෙන ගමන් ඉන්නේ 2025 A level කාණ්ඩය යටතේ. ඉතින් මේ දවස්වල යන්නේ අපේ BC examination එක. BC examination එකේ අද first paper එක තිබ්බා, හෙට second paper එක තියෙන්නේ. ඇත්තටම කිව්වොත් 2025 A level කියන බැජ් එක මේ වෙනකොට ස්ට්‍රෙස් එකේ ඉන්න ඇති. ඒ වගේම යාලට තියෙන ගැටලු ප්‍රශ්න මේ වෙනකොට යාලා නැවත සංස්කරණය කරමින් කරනවා ඇති. යාලගේ අඩුපාඩු හදාගන්න ඇති. මම නම් ඇත්තටම මේ වෙනකොට සෙකන්ඩ් පේපර් එකට ලොකුවටම මහන්සි වෙන්නේ නැහැ. මොකද ඒක මම කලින් මගේ පුළුවන් විදියට මැනේජ් කරගෙන ඒවා ලෑස්ති වෙලා ඉන්න හින්දා සහ ඒකට අවශ්‍ය කරන මූලික සිද්ධාන්ත ටික මගේ ඔළුව ඇදලා අයිඩියා එකක් තියෙන හින්දා. ඉතින් මට කියන්න ඕනේ මේ වෙනකොට අපේ BC වල A level examination එකට අදාළ කරන ෆස්ට් පේපර් එක තිබිලා ඉවරයි. මේ ඊළඟට සෙකන්ඩ් පේපර් එකක් තිබිලා ඊට පස්සේ BC සබ්ජෙක්ට් එක ඉවර වෙනවා. මගේ තර්ඩ් ෂයි එකකින්ද මට මෙතනින් පස්සේ BC කියන විෂයක් හම්බෙන්නේ නැහැ. හැබැයි පුළුවන් විදියට අපි එඩියුකේෂන් එක ඇතුලේ ගොඩක් දුර ඉස්සරහට යනවා සහ අපි ඒක ඇතුලේ කරන්න පුළුවන් හැමදේම ඉතාමත් හොඳින් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ විදිහට ලයිෆ් එකේ වෙන වෙනස්කම් මොනවද, ඒ වගේ අපි අලුතෙන් ස්ටාර්ට් කරන දේවල් මොනවද කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න අපි බලාපොරොත්තුෙන් ඉන්නවා සහ කැමැත්තෙන් ඉන්නවා. ඉතින් මේ දවස්වල යන්නේ A level life එක, A level life එකේ තියෙන ස්ට්‍රෙස් එක, ඊට පස්සේ මේකට අපි මොනවද යදින මනෝවිද්‍යාත්මක උපක්‍රම, ඒ හැමදේම ඔයාලට කියන්න හුඟක් කැමැත්තෙන් මම බලාගෙන ඉන්නවා.